අද අපි මලක්කා ඉන්න අන්තිම දවස. ඉතින් අපි පොඩ්ඩක් ආපහු යනවා මේ ලස්කෝ එක පැත්තෙන් ඊයේ රෑ වැස්සට වහලා තිබ්බ දේවල් ආයෙ අරලා කියලා බලන්න. ඉතින් දැන් මෙහි වාහන ගත්තාම මේ වැඩිපුරම මේගොල්ලන්ගේ නිෂ්පාදනයක්නේ පැරඩුවා වාහන. ඉතින් පැරඩුවා වාහන තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ අපි ලයිට් පැද්දට මේ ලයිට් දැන් අවුට්ඩේට් ඒ ලයිට් කාර් මං හිතන්නේ අපි මේ ආපු ටුවර් එක ඇතුළේම දැක්ක ලයිට් කාර් දෙකක් තුනක් විතර. හැමෝම පාවිච්චි කරන්නේ එක්ක බෙසා නැත්නම් මයිවි ඊළඟට ඒවත් අලුත් එක. ඒවත් අලුත් version. ඉතින් අනිත් එක තමයි අපි දැන් ගත්තොත් Toyota Rush එකක් ඊළඟට මොනවද අපි දැක්කේ තව මේ රේස් එකේ ඒ වගේ අලුතෙන් ආපු අර හැම වාහනයක් කියන Toyota එකේ හැම වාහනයකටම වගේ මේ පැරඩුවා එකෙන් ගහලා තියෙන ඒ විදිහම වාහන. ඒ කියන්නේ පොඩ්ඩක්වත් වෙනස් නැහැ. අපිට එකපාරට දැක්කොත් එමේ හිතෙන්නේ මේ එකපාරට මේ Toyota Rush එකක්ද කියලා හිතන ලෙවල් එකට තියෙනවා. ඕක තමයි විස්තරය. ඉතින් අද අපි යනවා එයාපෝට් එක කිට්ටුවට. හවස. ඔව්. යනවා එයාපෝට් එක කිට්ටුවට. මොකද මේ ඇත්තටම ඒකත් හම්බෙන් සිද්ධ වුණේ. ඔව්. ඒ කියන්නේ මේ අද තමයි හරිනම් අපි ලංකාවට එන්නේ කියලා. ඔව් අද රෑ ෆ්ලයිට් එකක යන්න හිටියේ. ඔව් අද ෆ්ලයිට් එක කැන්සල් වුණා. ඒ ආසියාවල සාමාන්‍ය දේවල්. ඉතින් ෆ්ලයිට් එක කැන්සල් වුණා. ඒකට අපිට next available ෆ්ලයිට් එකට ඒගොල්ලෝ අපිව දාලා තිබ්බා. ඒ ෆ්ලයිට් එක තියෙන්නේ හෙට. ඉතින් අපිට තව 6ක් විතර තියෙනවා කාලේ. මොනවා කරන්නද? අපි තව හොටෙල් එකක් බුක් කරා. ඒ හොටෙල් එක අපි බුක් කරගත්තේ එයාපෝට් එක කිට්ටුව. ඒ කියන්නේ දැන් මේ අද මලක්කා ඉඳලා අපි යන්න හිටියේ එයාපෝට් එක කිට්ටුවට නිසා ඒ කිට්ටුවම හොටෙල් එකක් දාගත්තා. මොකද හෙට අපිට ලේසි එතනලා ආපහු ෆ්ලයිට් එක ගන්න යන්න. තවුඩි දෙයක් කියන්න බැරුණා. ඒක තමයි මේ දැන් අපිට ලංකාවේ පික්නි එකක් හරි මොනවා හරි ටැක්සියක් දැම්මට පස්සේ ගොඩක් වෙලාවට එක්ක අපි යන්නේ ෆ්‍රී වීල් එකක 4-5 දෙනෙක් ගියොත් සාමාන්‍ය මොකක් හරි කාර් එකක එහෙමනේ. ඔව්. ඉතින් ඕගොල්ලන්ට මේ දැන් ඇල්ෆ්‍රඩ් වගේ ලංකාවට එනකොට ගණන් කොහොමදනේ? ඉතින් ඇල්ෆ්‍රඩ් වගේ ලොකු වාහනයක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මේ කියන්නේ ගිහිල්ලා බලලා එක්ස්පීරියන්ස් එක ෆීල් කරන්න පුළුවන් මේ වගේ රටකට ආපුවම. ඒ කියන්නේ දැන් මෙහි අපි අනිත් යාළුවෝ දෙන්නත් එක්ක ටැක්සි දැම්මේ මේ 6 seater ටැක්සියක්. ඒ ටැක්සියට ආවේ ඇල්ෆ්‍රඩ් එකක්. අපිට ඇල්ෆ්‍රඩ් හම්බුණා 3ක් විතරනේ. ඔව් ඒ කියන්නේ එයාපෝට් එකේනොත් හම්බුණා සිංගප්පූර් වල සාමාන්‍ය 6 seat වාහනයක් දැම්මොත් ඇල්ෆ්‍රඩ් එකක් හරි එල්සා එකක් හරි ඒ කියන්නේ අර Toyota Rush එකෙන් ගහන විදිහ එකක් හරි එහෙම තමයි එන්නේ. පට්ට සිරායේ ඒවා ඒක යන්න එක්ස්පීරියන්ස් අපි මෙහෙ ආපුවාම වාහන ජාති ගොඩක ගියානේ. Volkswagen වල ගියා, යාළුවෝ ගානේ, Proton වල ගියා. ලංකාවේදී අපිට ගන්න බැරි වෙයි කියලා හිතන වාහනවල ඉඳගෙන ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලන්න chance එකක් හම්බුනේ. ඉතින් මැලේසියා එන ඕන කෙනෙකුට ඒ chance එක තියෙනවා. මොකද මෙහි ටැක්සියක් දැම්ම ගමන් Grab එකේ හොඳ වාහනයක් තමයි එන්නේ. ආසනාව හොඳයි. අපි යන්නේ ටාමින් මොකද? සාරි තව නෑ. මෙනාරා ටාමින් සාරි. නේ ගාරියට ගියොත් හරි. No, we are from Sri Lanka. Drinks, yes. We don't need water bottles. Yeah, compliment. Ah, right. Okay, thanks.
thank you. අපිට ටිකට් එක ගන්නකොට ෆ්‍රී ඔෆ් චාර්ජ් වතුර බෝතල් දෙකකුත් දෙනවා. ඉතින් එතකොට ෆොටෝසුත් ගන්න අපි ෆොටෝ එක ගත්තා. ඉතින් අර වගේ සීන් එකක් වෙන්නේ නැති මෙතන. අපිට දැන් මේ එක්ස්පීරියන්ස් තියෙනවා ෆොටෝ එක අරගෙන පස්සේ සල්ලි දෙන සීන් එක. ඉතින් මෙන්න මේ පල්ලෙහාන් මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හරි අපි දැන් බලමු ටවර් එකට නැගලා මේක කැරකි යනවා සමන විනාඩි 10ක් විතර වගේ වෙනකොට උඩට යනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ටොයිලට් එකක් බලන්න යන්නේ. අපි වෙන්නන එකත් මෙතනමයි තියෙන්නේ. අපු එකත් බලලා. ඔව් ඉතින් එක්ස්පෙන්සිව් නේ.
සාමාන්‍ය වොෂ්රූම් එකක් විදිහටම තියෙනවා මේ ගෝල්ඩ් වොෂ්රූම් එකක්. ඇතුලේ ගෝල්ඩ් කොමන්ට් එකක්. එතකොට AC එක ගෝල්ඩ්. ඉතින් ගෝල්ඩන් ටොයිලට් එකෙන් පස්සේ අපිට දැන් අද හොටෙල් එකේ චෙක් අවුට් එක 12ට තියෙන්නේ. දැන් වෙලාව 11යි. 11යි දඩ ගාලා දුවන්න ඕන. ටොයිලට් බලවල හිටියා අපිත්. උදේට කාලා නැහැ තාම ඇත්තම කියනවනම්. දෙකයි ගන්නෙ ටොයිලට් යන්න එක්කෙනෙක්. මේ තියෙනවා මේ වෙනම මේ පොඩි මැෂින් එකක් තියෙනවා. ඔව් කොළ දෙක දාන්න තියෙන්නේ. අපි දැන් මොනාරි මෙතනින් කන්නත් අරගෙන අපි යන හොටෙල් එකට. ඊට පස්සේ අපි එයාපෝට් කිට්ටුවට තමයි යවෙන්නේ. අද මලක්කා ලාස්ට් ඩේ අපේ. ඉතින් මලක්කා ඉඳලා මේ බස් එක නැගලා ඉන්නේ කේරළයි. ඔය කියන්නේ එයාපෝට් කිට්ටුවට යන්න. කිට්ටුවට යන්න මේ බස් මෙතන අර මේ ජෙට්ටින් වල වගේ කලින් ආවා කියලා කලින් බස් වල යන්න බෑ. යන්න බෑ. අපි 3:00 යනකම් මේ මෙතන ඉන්න වුණා පොඩි රවුමක් දාලා. පොඩි shopping mall එකක් තියෙනවා. පොඩි shopping mall එකක්. ඒක පොඩ්ඩක් පොඩ්ඩක් එන්නේ බලන්න. ඔව්. මේ බස් එක කට්ටිය නැහැ. තාම නෑ. අපි විතරයි. 3:00ට බස් එක යනවා. 3:00ට යනවා. එතන පැය දෙකක් විතර යනවා. පැය දෙකක් විතර යනවා. ටිකක් දුරයි. ඉතින් ඔය විදිහට තමයි අපේ මලක්කා ගමන. මලක්කා පැත්තේ විස්තරේ. ඉතින් මලක්කා වල අපිට යන්න බැරි වුණේ අර චර්ච් එක තියෙනවා. ඒක හවුස් යන්න ඕන සන්සෙට් එක බලන්න යනවා. ඔව්. ඒක බලන්න බැරි වුණා. නෑ වැස්සනේ. ඉතින් අපිට ඒකත් බැරි වුණා. අපි එන ඊළඟ වීඩියෝ එකේ. ඔව්. බයි.